යෝ ගයිස් මොකද වෙන්නේ අද පටන් ගත්ත අද මොකද මේ ටෝෆයක් ගෙන කොහෙන් දෙන කීයද 117ක්ද කොහෙද මේ කොම්බිනියෙන් ගෙන ලෝසන්නේ දැන් මෙයාට පස්සේ මීට කලින් කාලා තියෙනවා නෑ මේ ඒක තමයි මේ කාලා නෑ මේ අර channel එක ගන්න ඕනින්ද කණ්ඩ හැදුවේ මේ කට්ටියටත් පේන්න උලන්නේ ගාවන් කාලා මන පොඩ්ඩක් තියලා තියෙන අර රහ නැත්තම් තියන්න කෑවන වීඩියෝ එක නෑ මුලියන් ගන්න එපා ඉතින් ගයිස් අද මං ගෙනත් තියෙනවා ටෝෆු එක කලින් කිව්වා ඒ කොම්බිනියෙන් ගෙනාවේ ලෝසන් එකකින් මෙහෙන් 117යි ලංකාවෙන් 230ක් විතර කාලා බලමු මෙන්න මෙහෙම තමයි තියෙන්නේ සොෆ්ට් ටෝෆු එක ගහලා තියෙනවා මේ වතුර ගතිය වැඩි එන්නන්න දියන්නේ මේ වතුර ගතිය වැඩි හැලෙනවා පොඩ්ඩක් එන්න මම කෝප්පයට දාගන්න අන්න මෙහෙම මෙන්න මෙහෙම වතුර ටික දාගත්ත කෝප් එක මෙහෙම තමයි තියෙන්නේ මෙන්න යෝගට් එකක් වගේ අපි කඩක් කාලා බලමු ඇත්තටම කියනවා මේකේ චූටි ලියන ලුණු රහ වාගෙනම නැතුව මේක වෙන රහක් නෙන්නේ නැහැ මට. තව මේක මං හොයලා බලද්දී කියලා තිබ්බා මේ ෂෝයු දාන් කන්න කියලා. මේ අපි ෂෝයු ටිකකුත් දාන් කාලා බලමු. මං කන ටිකට විතරක් පොඩ්ඩක් දාගත්තා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. කඩක් කාලා බලමු අපි. එතකොට අර ෂෝයු එකේ රහත් එක පොඩි ටේස්ට් එකක් එනවා. මේ ඇත්තටම මම ටෙස්ට් එක කරන්නේ යෝගට් එකක් කනවා වගේම තමයි. මේ පොඩ සීනි ගතිය අඩුයි. ඇත්තම කිව්වොත් ඒ මන්ට ලොකුවට සෙට් නැහැ. මේ අපිට මේක ගුණයි කියලා තිබ්බා. මං කියන්නේ මේකේ මොනවද තියෙන්නේ කියලා. එතකොට මේකේ අපේ පපුවට හොඳයි. ඒ කියන්නේ heart health එකට හොඳයි. ගොඩක් ප්‍රෝටීන් තියෙනවා. එතකොට weight control එකට හොඳයි. මේ කැලරිස් අඩුයි. එතකොට ඩයට් එකට මේක මාරයසි තව දෙයක් කැල්සියමුත් තියෙනවා මේ මට මේක සෙට් නෑ කිව්වට මේක මේ කට්ටිය ගොඩක් කනවා නූඩ්ස් වල දාලා කන්න පුළුවන් බත් එක්ක කන්න පුළුවන් තව මේක ෆ්‍රයි කරලා කන්න පුළුවන් ඕන විදිහට කන්න පුළුවන් මෙහෙන් අය try කරලා බලන්න එතකොට තව ලංකාවෙන් ඔයාලට මේ අනිවාර්යෙන්ම ෆුඩ් සිටි කීල්ස් වගේ ලොකු සුපර් මාකට් වලින් ගන්න පුළුවන් ටෝෆු තියෙනවා ඔයාලා ඉන්ටර්නෙට් එකේ වීඩියෝ එක සර්ච් කරලා මේක එක එකම වලට හදාගත්තා. ඒ විදිහට හදලා කාලා බලන්න.